දවසක කතාවක් තිබුණා පත්තරයක උසස් පෙළ ප්‍රතිඵල අවුරුද්දට පෙර කියලා. ඇත්තටම ඇයි මේ විභාගවල ප්‍රතිඵල උපරිම මාස 3ක් ඇතුළත දීලා ඉවර කරන්න බැරි? මගේ මතකයේ නිවැරදි නම් දෙසැම්බර් 31 වෙනිදා වගේ තමයි අන්තිම දවස තිබුණේ උසස් පෙළ විභාගයේ. වැරදි නම් නිවැරදි කරන්න. හරි, එතකොට ජනවාරි පෙබරවාරි මාර්තු 31 මාස 3කින් මේක සමීක්ෂණය කරලා ප්‍රතිඵල දෙන්න ක්‍රමවේදය අරගන්න අමාරුද? දැන් එදා කතා වුණේ අවුරුද්දට කලින් උසස් පෙළ ප්‍රතිඵල කියලා. අද කතා වෙන්නේ උසස් පෙළ ප්‍රතිඵල අවුරුද්දෙන් පසුව. සන්ධ්‍යා කරුණාරත්නලිය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අලුත් අවුරුදු කාලයෙන් පසුව නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර දිනමින පත්තරයේ කළ විමසීමකදී ඊයේ සඳහන් කරලා තිබෙනවා. ඉක්මනට දෙන ක්‍රමවේදයක් හදාගමු. ආයෙ නම් ওই විභාග නම් පව් කරන්නේ නැතුව අපි ඉස්සරහට මේ හරියට යථාවත් කරගමු.